මතු බුදු වෙන බෝසතාණන් වහන්සේ නමකට බිරිඳ වෙන්න පාරමිතා පුරාගෙන ආවේ කොච්චර කාලයක්ද? සාරා සංකේ කල්පලක්ෂය. තුගන්නේ අග්‍ර ශ්‍රාවක වෙන්න පාරමී පුරන්න ඕනේ කල්පලක්ෂ 2යි. අම්මෙක් තාත්තෙක් වෙන්න ශ්‍රාවකයෙක් වෙන්න පාරමී පුරන්න ඕනේ මහා කල්පලක්ෂ 1යි. හැබැයි යශෝදරාව සිද්ධාර්ථ කුමාරයා යම් තැනක මම බුදු වෙනවා කියලා නීත විවරණ ගත්තනම් ඒ නියත විවරණේ ඉඳන් ළඟින් හිටපු එකම කාන්තාව තමයි යශෝදරාව කියලා කියන්නේ. තුගන්නේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාගේ ඒ කාලේ ආත්ම භාවය තමයි සුමේධ බෝසත් ආත්ම භාවය. සුමේධ බෝසතාණන් වහන්සේ තමන්ගේ ජීවිතය පූජා කරලා මහ පොළොවේ වැතිරලා ඉන්නවා. දීපංකර බුදුරජාණන් වහන්සේ මේ ආසන්නයට ඇවිල්ලා තමන්ගේ ස්වාමීන් වහන්සේලා දිහා හැරලා කියනවා ස්වාමීනි මහණෙනි මේ වැඩේ ඉන්න මහා වීර පුරුෂයා පුංචි පහේ කෙනෙක් නෙමෙයි. තවත් සාරා සංකේ කල්පලක්ෂයකින් ගෞතම නමින් ප්‍රඥාධික බෝධියෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මහතුමන් වහන්සේ නම. මෙන්න මේ කතාව කියනකොට මෙතන හිටිය තව කෙල්ලේ. අර කතාව ඇහෙනකොට මේ කාන්තාවගේ ගත සලිත වෙලා ගියා. කය වෙවුලලා ගියා. සීතල වෙලා ගියා. පුදුමේ ඇහි පිල්ලමක්වත් ගහන්නේ නැතුව සුමේධ බෝසත්තුමන් වහන්සේ දිහා බලන් ඉන්නවා. ප්‍රාර්ථනාවක් කරා තමන්ගේ ළඟ තිබ්බ නෙළුම් මල් මිටියට අටෙන් 3ක් භාග්‍යතුන් වහන්සේට පළවෙනි වර දීලා නැවත 5ක් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනා 2ක් කරා. පළමු වර පූජා කරපු මල් මිට මේ උතුම් බෝසතාණන් වහන්සේ වෙනුවෙන් වේවා. ඒ පිණින් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් බුද්ධත්වයේම ලබත්තා. ඉතිරි මල් ටික ස්වාමීන් ඉතිරි මල් ටික පූජා කරපු පින මට වේවා. මේ උතුමන් වහන්සේ යම් දිනක බුද්ධත්වයට පත් වෙනවද? අද පටන් බුද්ධත්වයට දක්වාම සෙවණැල්ලක් වෙලා ශක්තියක් වෙලා ඒ උතුමන් වහන්සේට පාරමී පුරන්න උදව් කරන උපකාර කරන උත්තමාවිය බවට මාපත් වේවා කියලා අදිෂ්ඨාන කරා. පින්වත්නි, එයත් නියත විවරණ ගත්ත වෙලේ ඉඳන් බෝසතාණන් වහන්සේව අතහරින්නේ නැතුව සංසාර ගමනේ ආපු උත්තමාවියා.